31 කාන්තාවන්ට සුභයි. සකල කලා වල්ලභ සිකුරු ග්‍රහ තාරකාව මේ 31 වෙනිදා දහවල් 11:34ට මේෂ රාශියට පිවිසෙන්නේ රවි බලවත්ව දිවා මධ්‍ය යාමේදී. මේ මොහොතේ ඊතා බලවත් සුබ මුහූර්තයක් වූ වක්‍ර වාක සුබ මුහූර්තය විශ්වය පුරා පැතිර පවතිනවා. ඒ අනුව ජූනි 29 වෙනිදා දක්වා කාලය කාන්තා පෙතුම් ඉටුවන කාලයක් බවට පත්වෙනවා. කාන්තාවන් උණුසුම් කිරීමට සිදුවන කරලියට පිවිසීමේ ඉඩකඩක් පවතිනවා. ජ්‍යොතිෂයට අනුව සිකුර සෞම්‍ය ශ්‍රී ග්‍රහයෙක්, සුබ ග්‍රහයෙක්, විවාහ කාරකය, ආදරය, ප්‍රේමය, සැපත, පිරිසිදුකම, තරුණකම, කලාව, සතුට, රූපය, මිනිස්කම ආදිය නියෝජනය කරන ග්‍රහයා වන්නේද සිකුරු. සිකුරු කාම දේවතාව හැටියටද සැලකෙනවා. මේ 31 වෙනි දින විශ්ව කේන්දරයේ ලග්න භාවයේ සිකුරු. දෙවැන්නේ රවි හා බුධ. තුන්වැන්නේ කුරු. හතරවැන්නේ සඳු හා කුජ. පස්වැන්නේ කේතු. 11 වැන්නේ රාහු. 12 වැන්නේ ශනි. විශ්ව කේන්දරයේ බුධ ආදිත්‍ය යෝගයේද, වෛශී යෝගයේද, වෝෂි යෝගයේද, චක්‍ර මංගල යෝගයේද, භූපාල යෝගයේද උදව්ව පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්ව ශක්තිය බලවත් වෙනවා. විවාහයක් බලාපොරොත්තුවෙන් සිටින යුවතියන්ට මල්සරාගේ බැල්ම වැටෙනවා. තනතුරු බලාපොරොත්තුවෙන් කල්ගෙවන කාන්තාවන්ට ඉතා යහපත් කාලයක් උදා වෙනවා. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින කතුන්ගේ පෙතුම් ඉටු වෙනවා. බොහෝ කතුන්ට නඩුහබ වලින් ජයග්‍රහණ හිමි වෙනවා. විදේශ ගතවීමට සිහින දකිමින් සිටින බොහෝ දෙනෙකුගේ පැතුම් ඉටුවීමේ කාලයක්. ඉතින් මේ වගේ තවත් ග්‍රහමාරු ලදසනින්ම අප වෙතට ගෙනෙනවා. ඒ ඔබගේ ඉදිරි කාලය කොහොමද කියන ඔබට දැනගන්න. ඉතින් ඒ සඳහා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.